Hi, welcome back to Sebastian Sir's YouTube channel. Today we are going to discuss some words which are frequently used with the present perfect tense. හරි. අද අපි බලන්න යන්නේ words කීපයක් English active voice වල the present perfect tense කියන කාලයත් එක්ක ගොඩක් වෙලාවට use කරන වචන ටිකක් තමයි අපි අද බලන්න යන්නේ. බලන්න never කවදාවත් නැහැ. ever කවදා හෝ කවදා හරි already දැනටමත් ඒ වන විටත් just මොහොතකට පෙර මම ඔයාලට උදාහරණ කීපයක් උදාහරණ හතරක් මේ වචන හතරත් එක්ක අරන් තියෙනවා අපි මේකෙන් පස්සේ මේක අපි තවත් ගැඹුරින් සාකච්ඡා කරමු බලන්න උදාහරණ හතර never කවදාවත් නැහැ කියන එකට බලන්න she has never understood him ඇය කවදාවත් ඔව තේරුම් අරගෙන නැහැ ඊළඟ එක බලන්න කවදා හෝ කවදා හරි නැත්නම් ever කියන එකට උදාහරණයක් දීලා තියෙනවා have you ever seen a gem mine ඔයා කවදා හරි මැණික් පතලක් දැකලා තියෙනවද කවදා හරි ඊළඟ එක බලන්න already දැනටමත් ඒ වන විටත් කියන අදහස එන she has already forgotten a past ඇය දැනටමත් ඇයගේ අතීතය අමතක කරලා ඉන්නේ බලන්න ඊළඟ just මොහොතකට පෙර just කියන අදහස He has just died. ඔව් මේ මොහොතකට පෙර මිය ගිහිල්ලා තියෙනවා. බලන්න මේ වගේ වචන ගොඩාක් වෙලාවට අපි use වෙන්නේ the present perfect tense කියන කාලයත් එක්ක. active voice or passive voice වල. ඒතකොට මේක බහුලව පාවිච්චි වෙන නිසා මම මේ සම්බන්ධව පාඩමක් අද දවසේ කරනවා ඔයාලට. අපි මොකද ගිය සතියේ අපි the present perfect tense කියන පාඩම ඉවර කරා. එහෙනම් අපි තවත් උදාහරණ කීපයක් අරන් මේක ගැඹුරින් සාකච්ඡා කරමු. හරි. අපි එහෙනම් දැන් බලමු never නැත්නම් කවදාවත් නැහැ කියන එකත් එක්ක උදාහරණ කීපයක් අරගෙන බලන්න පළවෙනි උදාහරණය කසුන් කවදාවත් මාව වරදවා තේරුම් අරගෙන නැහැ කොහොමද අපි ඒක ලියන්නේ කසුන් has never misunderstood me බලන්න කසුන් as තමයි එන්නේ කසුන් වලට අපි දන්නවා the present perfect tense වල has ආව තියෙනවා ඒතකොට singular වලට as සහ plural වලට ආව දාන්න කිව්වා ඒක බලන්න නැත්නම් මගේ කලින් පාඩම බලන්න ඊට පස්සේ බලන්න අපි ගත්තේ past participle තමයි හැම verb එකක් එක්කම මෙතන sentence හදද්දී right Kasun has never misunderstood me කසුන් මාව වරදවා තේරුම් අරන් නැහැ කවදාවත් වරදවා තේරුම් අරන් නැහැ කියන්න අපි never add කරනවා right ඊළඟ උදාහරණය ඇය කවදාවත් සත්‍ය අවබෝධ කරගෙන නැහැ She has never realized the truth. She has never realized the truth. ඒගොල්ලෝ කවදාවත් මේ වගේ වැඩක් කරලා නැහැ. They have never done such a work. They have never done such a work. ඊළඟ බලන්න අන්තිම උදාහරණය. ඔව් කවදාවත් අපව විවේචනය කරලා නැහැ. He has never criticized us. He has never criticized us. ඔව් කවදාවත් අපව විවේචනය කරලා නැහැ. එහෙනම් අපි තවත් උදාහරණ කීපයක් අරගෙන බලමු. හරි. එහෙනම් අපි තවත් උදාහරණ කීපයක් බලමු. බලන්න. ever කවදා හෝ කවදා හරි කියන තේරුම. පළවෙනි උදාහරණයක් බලමු. ඔයා කවදා හරි පෙරහැරක් බලලා තියෙනවද? Have you ever seen a procession? Have you ever seen a procession? පෙරහැර කියන්නේ procession කියන අදහස. ඔව් කවදා හරි විලිපිත්තක් පාවිච්චි කරලා තියෙනවාද? Has he ever used a rod? Has he ever used a rod? ඇය කවදා හරි පුනරුත්පත්තිය විශ්වාස කරලා තියෙනවාද? Has she ever believed in reincarnation? Has she ever believed reincarnation? ඔබ කවදා හරි දිව්‍යාංගනාවක් දැකලා තියෙනවද? Have you ever seen a sylph? Have you ever seen a sylph? බලන්න දැන් දිව්‍යාංගනාවක් කියන අපිට angel කියලා දාන්නත් පුළුවන්. නැතිනම් sylph කියන තේරුමත් දිව්‍යාංගනාව කියන එකම තමයි. එහෙනම් අපි තවත් උදාහරණ කීපයක් අරන් බලමු. හරි. අපි දැන් බලමු already දැනටමත් ඒ වන විටත් කියන එකත් එක්ක උදාහරණ කීපයක් අරගෙන බලන්න ඔවුන් දැනටමත් මගේ ආරාධනය පිළිගෙන තියෙනවා ඔවුන් දැනටමත් මගේ ආරාධනය පිළිගෙන තියෙනවා
They have already accepted my invitation. They have already accepted my invitation. ඒගොල්ලෝ දැනටමත් හොඳම දේ කරලා තියෙනවා. They have already done the best. They have already done the best. කවුදෝ කෙනෙක් දැනටමත් ඒක අරගෙන තියෙනවා. Somebody has already taken it. Somebody has already taken it. එහෙනම් අපි තවත් උදාහරණ කීපයක් අරගෙන බලමු. හරි. අපි එහෙනම් දැන් බලමු just මොහොතකට පෙර කියන එකත් එක්ක උදාහරණ කීපයක් අරගෙන. බලන්න. ඇය මොහොතකට පෙර ඇගේ උදේ ආහාරය අරගෙන තියෙනවා. She has just had her breakfast. අපිට ඕන කියන්න පුළුවන් she has just taken a breakfast කියලා. නමුත් ලස්සනට අපි කියනවා had කියන එක. හරි? She has just had a breakfast. ඒගොල්ලෝ මොහොතකට පෙර ගිවිසුම ඉදිරිපත් කරලා තියෙනවා. ඒගොල්ලෝ මොහොතකට පෙර ගිවිසුම ඉදිරිපත් කරලා තියෙනවා. They have just presented the agreement. They have just presented the agreement. ඊළඟට ඔහු මොහොතකට පෙර ළඟා වෙලා තියෙනවා. He has just reached. He has just reached. ලෙඩා මොහොතකට පෙර මිය ගිහින් තියෙනවා. The patient has just died. The patient has just died. Right. එහෙනම් අපි දැන් තවත් උදාහරණ කීපයක් අරගෙන මේක ගැඹුරින් ගෙන ගමු. හරි. අපි එහෙනම් තවත් උදාහරණ කීපයක් අරගෙන බලමු. බලන්න. පළවෙනි උදාහරණේ පුරවැසියෝ ඔහුට කවදාවත් ඡන්දය දීලා නැහැ. පුරවැසියෝ ඔහුට කවදාවත් ඡන්දය දීලා නැහැ. අපි කොහොමද ලියන්නේ? පුරවැසියෝ නම් citizens අපි දන්නවා බහුවචනයක්. එතකොට citizens have never voted him. පුරවැසියෝ කවදාවත් ඔහුට ඡන්දය දීලා නැහැ. දැන් බලන්න අපි මේ ගත්ත particular words හතරම නැත්නම් already never ever just කියන ඒවා ඔක්කොම අපි වලින් පස්සේ තමයි දැන් මේ වාක්‍ය හදන්නේ. ඒක හොඳට මතක තියාගන්නට ඕනේ. right. Citizens have never voted him. පුරවැසියෝට කවදාවත් ඡන්දය දීලා නැහැ. ඊළඟ එක බලන්න. විරුද්ධ පක්ෂය කවදාවත් ජනාධිපතිවරණයක් පවත්වලා නැහැ. කොහොමද ලියන්නේ? The opposition party has never held a presidential election. විරුද්ධ පක්ෂය කවදාවත් ජනාධිපතිවරණයක් පවත්වලා නැහැ. The opposition party has never held a presidential election. අපි කවදාවත් සතුන් මරලා නැහැ. We have never killed animals. We have never killed animals. අපි කවදාවත් සතුන් මරලා නැහැ. ඊළඟට බලන්න. ඒගොල්ලෝ කවදාවත් මේ බෝක්කුව අලුත් වැඩියා කරලා නැහැ. They have never repaired this බෝක්කුවට අපි කියනවා culvert. Right? They have never repaired this culvert. Right? අපි නම් තවත් උදාහරණ කීපයක් අරගෙන මේක තවත් තේරුම් ගමු. හායි. අපි නම් තවත් උදාහරණ කීපයක් බලමු. බලන්න මම කවදාවත් පසු වෛද්‍යවරයෙක් මුණ ගැසිලා නැහැ. කොහොමද කියන්නේ? I have never met a veterinary surgeon. I have never met a veterinary surgeon. ඊළඟ එක බලන්න අපි කවදාවත් මේ වගේ භයානක දෙයක් අහලා නැහැ. අපි කවදාවත් මේ වගේ භයානක දෙයක් අහලා නැහැ.
We have never heard. We have never heard such a terrible thing. Such a terrible thing. ඔව් කවදාවත් එහි රස බලලා නැහැ. ඔව් කවදාවත් එහි රස බලලා නැහැ. He has never tasted it. He has never tasted it. ඇය කවදාවත් භූත විද්‍යාව විශ්වාස කරලා නැහැ. She has never believed. She has never believed in necromancy. 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 Hari, I have never met a veterinary surgeon. We have never heard such a terrible thing. He has never tasted it. She has never believed in necromancy. භූත විද්‍යාවට අපි කියනවා necromancy. එතකොට terrible කියන්නේ භයානක කියන එක. veterinary surgeon කියන්නේ පශු වෛද්‍යවරයෙක්. එහෙනම් අපි තවත් උදාහරණ කීපයක් අරන් බලමු. හරි. අපි එහෙනම් තවත් උදාහරණ කීපයක් බලමු. බලන්න. ඔයා කවදාවත් ජල පවිත්‍රාගාරයක් දැකලා නැද්ද? ඔයා කවදාවත් ජල පවිත්‍රාගාරයක් දැකලා නැද්ද? කොහොමද ලියන්නේ? Have you never seen a water purification plant? අර මේක ප්‍රශ්නයක්. හරි? තොර question එකක් අපි අදලා තියෙන්නේ have you never seen a water purification plant? ඔයා කවදාවත් ජල පවිත්‍රාගාරයක් දැකලා නැද්ද? මොකක්ද කියන්නේ ජල පවිත්‍රාගාරයට අපි කියනවා water purification plant. Okay, have you never seen a water purification plant? මම කවදාවත් අකුරු කාලා නැහැ. I have never eaten අකුරු වලට මොකක්ද කියන්නේ? jaggery. Jaggery. J G G E R Y. I have never eaten jaggery. I have never eaten jaggery. ඔයා කවදා හරි මන්ත්‍රකාරයෙක් මුණ ගැසිලා තියෙනවද? මන්ත්‍රකාරයෙකු මුණ ගැසිලා තියෙනවද? Have you ever met a wizard? Have you ever met a wizard? Have you ever met a wizard? ඔයා කවදා හරි මන්ත්‍රකාරයෙකු මුණ ගැසිලා තියෙනවද? ඔයා කවදා හරි ධාතු කරඬුවක් දැකලා තියෙනවද? Have you ever seen a reliquary? Reliquary කියන්නේ ධාතු කරඬුව. Reliquary. Have you ever seen a reliquary? Right. අපි එන තවත් උදාහරණ කීපයක් බලමු. හරි. අපි එහෙනම් මේ උදාහරණ කීපය බලමු. බලන්න. ඔබ කවදා හරි විනාකිරි කාලා තියෙනවද? කොහොමද ලියන්නේ? Have you ever eaten vinegar? Vinegar. Have you ever eaten vinegar? ඔයා කවදා හරි විනාකිරි කාලා තියෙනවද? ඔයා කවදා හරි ඉත්තෑවෙක් දැකලා තියෙනවද? Have you ever seen a porcupine? Porcupine. Have you ever seen a porcupine? ඒගොල්ලෝ කවදා හරි මේ සොරව අලුත් වැඩියා කරලා තියෙනවද? සොරව. Right. තර බලමු. ඒගොල්ලෝ කවදා හරි මේ සොරව have they ever repaired? Have they ever repaired this
සොරවුවට අපි කියනවා ස්ලූස් ගේට් කියලා. right? ඒගොල්ලෝ කවදාද මේ සොරවුව අලුත් වැඩියා කරලා තියෙනවද? Have they ever repaired this sluice gate? Have they ever repaired this sluice gate? ඔබ කවදා හරි අතබලා ශාස්ත්‍ර කියන්නෙකු මුණ ගැසී තියෙනවාද? අතබලා ශාස්ත්‍ර කෙනෙක්. Have you ever met a palmist? Have you ever met a palmist? palmist කියන්නේ අතබලා ශාස්ත්‍ර කියන කෙනාට. මම ඒක දැන්ටමත් සම්පූර්ණ කරලා තියෙන්නේ නැත්නම් ඉවර කරලා තියෙන්නේ. I have already done it, completed it, finished it කියන්න පුළුවන්. I have already completed it. I have already completed it. right. එහෙනම් අපි අද ඉගෙන ගත්තා already, එතකොට ever, එතකොට never and just කියන දේවල්. මේවා ගොඩක් වෙලාවට අපිට දකින්න පුළුවන් the present perfect tense වලයි the past perfect tense වලයි. හරි? එතකොට active voice වල 7 වෙනි 8 වෙනි කාලේ සහ passive voice වලත් ඒ same tense වල දකින්නට පුළුවන් අපිට. ඒ කියන්නේ මොකද? present perfect and past perfect වල තමයි ගොඩාක් වෙලාවට අපි මේවා පාවිච්චි කරන්නේ. already, just, never, ever. right. එහෙනම් ළමන සතියේ අපි ඊළඟ පාඩමෙන් හමු වෙනකම් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. bye bye from Sebastian sir.